අයිබෝයි යාළුවනේ අද අපි ස්වභාරුණු YouTube channel එක තුලින් ඔයාලට පෙන්වන්න හදන්නේ මේ පැණි හකුරු කර්මාන්තය කොහොමද මේ සිංහරාජ සූරියකාන්ත ප්‍රදේශයේ කොහොමද වෙන්නේ කියන එක තමයි දැන් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ. කිතුල් පැණි වලින් හකුරු හදා ගන්න ආකාරය තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ පැණි අපි මේ ලිපෙන් තියලා දැන් මේ හකුරු වෙන්න හැඳි ගන්න අවස්ථාව තමයි මේ තියෙන්නේ. පැණි හැඳි ගන්නවා කියලා කියන්නේ ඕක තමයි. ඉතින් මේක මේ ආකාරයට හැඳි ගාගෙන යම් ප්‍රමාණයකට හැඳි ගාගෙන පදම්ම එන වෙලාවේදී මේ විදිහට බා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉන්න අනතුරු සියලුම කටයුතු බිම තියදී තමයි කරන්නේ. ඉතින් දැන් මේ යම් මට්ටමකට මේ පැණි හරි ගිහිල්ලා තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ හකුරු බවට පත් වෙන්නේ මේක නිරන්තරයෙන්ම හැඳි ගන්න ඕනේ. හැඳි විශාල වශයෙන් හැඳි ගන්නකොට තමයි මේක හකුරු බවට පත් වෙන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක ක්‍රමක්‍රමයෙන් මේ හකුරු බවට පත් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ ආකාරයට හැඳි ගෑම සිදු වෙන්න ඕනේ. ඉතින් මේ හකුරු කර්මාන්තය කියන එක මේ සිංහරාජ අඩවිය ප්‍රකේන්ද්‍ර කරගෙන අනාදිමත් කාලයක ඉඳලා මේ කර්මාන්තය පවතිනවා. ඇත්තම අදටත් ඉතින් මේ පැතිවල මේ ගැමි ගෙවල් වල හකුරු නිෂ්පාදනය සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ හකුරු නිෂ්පාදනය කරන්නේ. ඉතින් දැන් තවමත් ඒ හකුරු නිෂ්පාදනයට අවශ්‍ය පදම තාම ඇවිල්ලා නැහැ. ඉතින් අර විදිහට රත් කර ගැනීමෙන් පැණි ස්වභාවික කිතුල් පැණි රත් කර ගැනීමෙන් පස්සේ මේ ආකාරයට බිමින් තියලා මේ ආකාර පදම එනකම් මෙහෙම හැඳි ගන්න ඕනේ. ඉතින් මේකට සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඉතින් ඒ කටයුතු තමයි දැන් මේ සිද්ධ කරන්නේ පැණි හැඳි ගන්න කටයුත්ත. තවමත් ඒ පදම හම්බෙලා නැහැ. අපි බලමු කොහොමද ඉදිරියේදී කරන්න කියලා මේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ මට්ටමකට ඒ උක්කු වෙමින් පවතිනවා. තවමත් උක්කු ගතිය මදි. ඉතින් ඇත්තෙන්ම මේ ස්වභාවික කිතුල් හකුරු කර්මාන්තේ මේ ප්‍රදේශවල තාමත් බහුල වශයෙන් සිද්ධ කරනවා. ඉතින් දැන් මේ මට්ටමකට ඉතින් මේ හකුරු බවට පත් වීගෙන එන්නේ. ඉතින් මේක නිරන්තරයෙන්ම විශාල වේලාවක් ගත වෙනවා. ඉතින් හකුරු හරියන්න. ඉතින් තාමත් නැහැ. ඉතින් මේ විදිහට හැඳි ගෑමේ කටයුතු ඉතින් ඉදිරියට දිගින් දිගටම කරගෙන යන්න ඕනේ. ඒක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඔයාලට දකින්න හම්බෙන්නේ ඒ කටයුතු තමයි මේ විදිහට දකින්න හම්බෙන්නේ. ඔව් දැන් ඒ පැණි ගොඩක් මේ අවස්ථාව වෙනකොට උක්කු ගතියටපත් වෙලා තියෙනවා. ඔව් තවදුරටත් ඉතින් හැඳි ගන්නවා. නමුත් දැන් බොහොම හකුරු බවට පත් වීමට ආසන්න අවස්ථාවක තියෙන්නේ. ඔයාලට පේනවා දැන් බොහොම උක්කු ගතියකින් යුක්තව මේක දක්නට ලැබෙනවා. තවත් මේක පදම ඇවිල්ලා නැහැ. දැන් මේ මට්ටමකට ඒ පදම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඒ පදම ලබා ගන්න වෙන්නේ කොහොම? හැඳි ගෑම තුලින්ම තමයි ලබා ගන්න වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපේ ගැමි ගෙවල් වල අනාදිමත් කාලයක ඉඳලා මේ පැණි හකුරු කර්මාන්ත සිද්ධ වෙනවා. ඉතින් ඒ කටයුතු අද අපිට දක්නට ලැබෙනවා. ඉතින් බොහොම අඩු වශයෙන් තමයි මේ ප්‍රදේශවල මේ කර්මාන්තේ නියැලෙන්නේ. ඇත්තම සිංහරාජ අඩවියේ විලුඹ කන්ද වගේ ප්‍රදේශවල තාමත් සෑම නිවසකම වගේ මේ පැණි හකුරු කර්මාන්තේ සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු කොහොමද දැන් ඔබ මේ හකුරු හැදීමට හොඳ මට්ටමකට දැන් පත් වෙලා තියෙනවා. හොඳට හකුරු බවට පත් වීගෙන එනවා මේ මිශ්‍රණය. ඉතින් නිරන්තරයෙන්ම මේක හැඳි ගෑමේ කටයුත්ත කරන්න ඕනේ. එහෙනම් ඒකේ ගුණාත්මක භාවයට හානි වෙනවා. ඒකෙන්ද ඉතින් නිතරම මේකේ අදාළ පදම පැමිණෙන තුරුම හැඳි ගෑම සිද්ධ කරන්න ඕනේ. ඒ කටයුත්ත තමයි ඔයාලට මේ දකින්න හම්බෙන්නේ. දැන් ඒ හොඳ මට්ටමකට පැමිණලා තියෙනවා. දැන් ඉතින් තව සුළු වෙලාවකින් අපිට මේ අකුරු බවට පත් වෙන ආකාරය වලට බලා ගන්න පුළුවන්.
දැන් හොඳම පද ඒ අදාළ පදමට පැමිණලා තියෙනවා දැන් මේ අකුරු ධාවනේ. අපි බලමු කොහොමද ඉදිරියට මේ කටයුතු සිදු වෙන්නේ කියලා අපි තව ටිකක් ඉදිරියට වීඩියෝ එකේදී බලමු. ඔව් දැන් අදාළේ මට්ටමටම පත් වෙලා තියෙන දැන් ඔයාලට පේනවා මේක අර ලොකු උපුගතියකින් යුක්ත වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී දැන් හදන්නේ මෙයා මේ පොල් කටු වලට දාලා අර ඔයාලා වෙළඳ පොලේ දකින්න හම්බෙන අකුරු ඇසි හදා ගන්න තැනට තමයි පත් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා දැන් අර ද්‍රාවණය බොහොම උකු බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි දැන් තමයි ඔයාලට පේනවා අර හකුරු මේ පොල් කටු වලට දාලා අර ඇසි හදාගන්නේ. දැන් මේ අවස්ථාවේ තමයි ඇසි හදාගන්නේ. ඔයාලට පේනවා මේ විදිහට පොල් කටු වලට වක් කරලා මේ හකුරු ඇසි හදාගන්න ආකාරය තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. ඉතින් මේක ලොකු විශාල සාමාන්‍යයෙන් පැය 2-3ක විතර කාලයක් යන වැඩක්. ඉතින් මේක අපි සුළුවෙන් පෙන්නුවාට පොඩි කාලයකදී පෙන්නුවාට ලොකු වෙලාවක් ගත වෙන වැඩක්. ඉතින් දැන් ඔයාලට පේන්නේ මේ බොල් කටු වලට මෙම අකුරු වක් කරන ආකාරය තමයි තේරෙන්නේ. ඉතින් මේ අවසාන වශයෙන් තමයි මේක සිද්ධ කරන්නේ. දැන් පොල් කටු වලට මේ අකුරු වක් කරනවා මේ විදිහට. ඉතින් වෙළඳ පොලේ සාමාන්‍යයෙන් පිරිසිදු කිතුල් අකුරු කිලෝවක් දැන් මේ අද කාලේ වල 2500ක වගේ මිලකට අලෙවි වෙනවා. ඉතින් දැන් ඔයාලට පේන්නේ මේ අර අපි වක් කරගත්ත අකුරු ඇසි පොල් කටු වලින් ඉවත් කරලා ඒ ඇසි හදා ගන්න ආකාරය තමයි මේ පේන්නේ. තාම මෙයා ගන්න බෑ මොකද මේවා තාම වේලිලා නැහැ හොඳට. ඉතින් මේ පේන්නේ මේ අකුරු ඇසි සදා ගන්න ආකාරය තමයි මේ පේන්නේ. මේ ආකාරයට සියලුම පොල් කටු ඉවත් කරලා අකුරු ඇසි වෙන් කරගෙන මේ විදිහට හදා ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේවා වේලීමට මේ ආකාරයට හොඳින් පැයක් ගත වුණාට පස්සේ ඔය වගේ වේලීමට ලක් වුණාට පස්සේ වෙළඳ පොළට යාම වගේ අවස්ථාවට සුදුසු විදියට මේ හකුරු නිර්මාණය වෙලා තියෙනවා. ඔන්නම තමයි ඉතින් හකුරු හැදීම සිද්ධ කරගන්න අපි ඔන්න අද සබහාරණ තුලින් වලට පෙන්වන්නේ මේ හකුරු හදන්නේ කොහොමද කියන්නේ.